මේ වගේ වෙලාවට B brush කියන එක අහලා තියෙනවද? පොඩි brush එකක් තියෙනවා මීමැස්සු තිහින්නේ. ඕකෙන් පීනේ. මැරෙන්නේ නැති වෙන්නේ. දැන් පිඹින්නත් පුළුවන්. පිඹාම ඇත්තටම අපිට සිදුවෙන්නේ මේක. කාදියවත්. කොච්චරම කට කෙල උටක් හරි විසෙනවා. දැන් ඔය මීටි ටික කලිට දාන්න පුළුවන් නේද? මීටි තෙමේ. වාට ගැටේ වහලා ඉන්නේ. වහනවා එද අතේ කී දෙනෙක් විද්දද? ඒක නේද ග්ලව්ස් දෙයක් ගෙනා. අනු ගුරු ගේන්න විද්දම හද නැතු ඉන්නවා චස් කාලා ගැහුවොත් ඉවරයි. ඔක්කොම ටික ගහනවා. එතන මෙයාට පාලිත් මෙයාට උන්නේ ඒක. නෑ දුවේ නෑ. මේ වෙන්න බතන්. අතරම් පැණි පෙට්ටියේ මේ දැන් මෙතන මේ පේනවද බිත්තර දාලා එයා. ඒගොල්ලෝ පැණි පෙට්ටියේ. ඔය බිත්තර දාලාද වහලා තියෙන්නේ? ඔව් මේ පැණි මේ බිත්තර. ඒක මේ මැසි පාලකයාට පාඩුයි. මොකද පැණි පෙට්ටියේ බිත්තර. ඒ කියන්නේ පෙට්ටියේ මේවා ප්‍රේම මැදි. අර මේ ලොකුට තියෙන බිත්තරද? ඔව් බිත්තර. ඒක නිසා අපි මේකට පාවිච්චි කරනවා මීමැසි පෙට්ටියට එනවා රැජින බැහැරකය කියලා පොඩි. ඔය රැජින නේද උඩ ඉන්නේ මේ? පිරිමැසි. 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 බලන්න සමන් මහත්තයා මේ තියෙන්නේ ඒගොල්ලන්ට සාර්ථක කරගන්න බැරි වෙච්ච රැජින කෝෂයක්. හැඩේ බලන්න. රැජින කෝෂ අඳුර ගන්න බැහැ. මේ මෙතන තියෙන්නේ නේ. එතන. මේ කට්ටි බෙදලා දැන් යට පෙට්ටිය බලලා තමයි අපිට තීරණය කරන්න ඕනේ මොකද වෙලා තියෙන්නේ කියලා. මොකක් හරි දෙයක් වෙලා තියෙනවා. රැජින කෝෂ තියෙනවා කියන්නේ. තියෙනවා. අරක බලන්න අරකින් බලන්න. කල්බල්ලි කපන්න. iya udah piyat tin ඒකෙන් කපා ගන්න මේ ගුණසිරි සුද්ධ කරලා කැලින් වල කපා ඉන්න කලවලි කෙරවල ඉඳලා අක්ක බැල ටික ඇදුවද බලන්න ඒකේ රජින කෝසද පිලාද දාලා තියෙන්නේ මේ පිලා මේ තියෙන අතර පිරිමි කෝෂ මේ තියෙන්නේ. ගෑනු කෝෂත් නෙවෙයි. දිගට තියෙන අර වහලා තියෙන්නේ මොනවද? මේ පිරිමි කෝෂ ටික මේ තියෙන පැණි. අර පැත්තේ වහලා තියෙන්නේ උඩ. මේ ටික පැණි. පැණි. ඒක නයි 1 2 මැදලා තියෙන්නේ. ලොකු පිය ගත්ත ගුණසිරි මං ඒක කොහෙද කියලා අහනවා. අර යට පොඩි වෙයි කට්ටිය. ඒකේ බෑනේ. පොඩි එකක් 30ක් ඉල්ලගමු. ඒක තමයි දැන් මම ඉල්ලගෙන ඉන්නකෝ. මං අල්ලගන්නද කොහොමද? මොකද්ද? නෑ පොඩි මහත්තයා. ඒ ගොවි මහත්තයා මේ ටික මෙතනින් අරහෙට අරයියා. කොහෙට? අර පැත්තට කරලා. එන්න ටිකද? අරන් තේනක මේක අලුත් කරලා දෙන්න. පොඩ්ඩක් ඉන්න ගන්න. වට්ටකට අපරාධ.